බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादियामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादियामि मुसावादा वीरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमा दत्ताना वीरमणि सिक्खापदं समादियामि साधुतीनु सुनय अभिषेक भूम सद्धावें भक्तें सकस कोट तेजल कोट दंपत कलाव में दाने दाने अग्र भाग्य व शांति नायक वीतरागी अमामैनी दस बलधारी सम्मा संबुद्रचारण वंशे तुल पवतिन उतम संबुद्ध गुणयंत वैसन दानयन पसें पूजा करमु पूजाम वीवा किन सिद्धिविधि यति करගෙන දෙවරක් නමස්කාරය කියමින් උතුම් බුද්ධ වන්දනාවේ යෙදෙමු සම්බුද්ධ පූජා පවත්වන්න සාදු කියන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස ඉතිසෝ භගවා සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ ලෝක විදෝ අනුත්තමෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං භගවාති වන්දාමි චේතියං සබ්බං සබ්බකාමේ මහාබෝධින් බුද්ධ රූපං සතරං සදාතන සාරප්පතිත්තේන දීපේන සමතං සෙනාති ලෝකදී पूजयामि तमोनुदं सुगन्धिकाय वदनं अनन्तगुणगन्धिना सुगन्धिनामङ्गं पूजयामि तथागतं वन्नगन्धर्वोमेतं गीतं कुसुमसम्पतिं मुनिन्दस्य श्रीपाद सरोरुहे पूजयामि बुद्धं कुसुमेन नेन कुन्देन मीतेन मुखं विलायाति यथाय धम्मे कायो तथाय विनाश भावं साधुत्य මේ විදිහට කියවන්න සුගන්ධං සීතලං කප්පං අසන්න මధుරං සුභං පානීයමේ තම් භගවා පතිගන්හාතු උත්තම අදිවාසේතුනෝ බන්තේ भोजनं परिकल्पितं व्यञ्जनं परिकल्पितं खड्जकं परिकल्पितं सत्वं सद्दाय पूजितं अनुकम्पं उपादाय पतिगन्हातु उत्तम इदं मे पुण्यकम्मं आसवक्खया भानुतु सब दुःखा पमुञ्चतु साधनादय सदा बुद्धि संपन्न बैठिन बारे सत्पुरुष पीठमात्म्य आप विचित मात्र्या प्रणमनात्म्या දරුවන් බෑනවරු මුණුබුර මිනිබිරියන් දෙවිවරු ප්‍රධාන පවුලේ පින්වත් ඔබ අද දවස ඔබට විශේෂ දවසක් බවට පරිවර්තනය කරගනිමින් උදිත මහත්යා සතියකට දෙකකට කලින් මට ඇවිල්ලා මතක් කළා අන්තිමෝනේ සෙනසුරාදා ඉඳලා දවසක් අපිට අවස්ථාවක් උදාහරණයක් දැසන දානේ පූජා කරන්න කියලා ඉතින් කල්ලේ ලැබුණේ පිටම ගන්නවා සූදානම් වෙලා සද්ධාව භක්තිය පෙරළු කොටගෙන උදාහරණ
සිතිවිලි ඇති කරගෙන දුක් මහන්සි වෙලා හරිහම්බ කළා වූ මිල මුදල් වලින් පිළියෙල කළා වූ දාණය විහාරස්ථානයට රැගෙන ඇවිල්ලා ඒ දානයේ අග්‍ර භාගය සම්බුදු පූජා විදියට සකස් කරලා සම්බුදු මන්දිරයට ඔබ රැගෙන ගිහිල්ලා තැන්පත් කරලා පංචශීලයේ පිළිපදවලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තුළ පවතින උතුම් ගුණයන් පරාමර්ශනය කරමින් ඒ උතුම් බුද්ධ ගුණයට මගේ දෑතින් අපේ දෑතින් පිළියෙල කළා වූ දාණය අනේ බුදුහාමුදුරුවනේ උදෑසන දානයක් විදිහට පිළිගන්නාසේක්වා කියන සිතුවිල්ලෙන්ම ඔබ සම්බුදු පූජාව පවත්වන්නට යෙදුණ සතුටු වෙන්න පුළුවන්. ඉතින් මේ වස් කාලයේ තුල පන්සලේ වස්සසා වැඩෙන ස්වාමීන් වහන්සේලාට වස්දානයක් විදිහට මේ දානය පූජා කරන්නට අවස්ථාව උදා වුණා වගේ මම හිතන්නේ විජිත මහත්තයාටත් නොමටත් දරුවන්ට උමනා ඕනෑකම තිබුණේ වස් කාලයේ තුල පන්සලේ වස්සසා වැඩෙන්න ස්වාමීන් වහන්සේලාට මේ දානය වස්දානයක් විදිහට පූජා කරන්නට තමයි ලොකු ඕනෑකමක් අවශ්‍යතාවයක් තිබුණේ. ඒක විජිත මහත්තයාත් නොවුණත් මේ පන්සලේ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ධර්ම විදියට සහෝදරකාරක ආදීන් විදියට ඇසුරු නිසරු කරන අය මේ පෙරේදා චොකලට් වගේක් අරගෙන ඇවිල්ලා පූජා කළේ හාමුදුරුවනේ පූජා හාමුදුරුවන්ට දෙන්න කියලා ආඩ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට යමක් රැගෙන ඇවිල්ලා බොහෝම සෙනෙහසෙන් ලබා දෙනවා වගේ තමයි විජිත මහත්තයාත් නෝනත් පන්සලේ හාමුදුරුවෝ වෙනුවෙන් පොඩි හාමුදුරුවෝ වෙනුවෙන් ඒ සෙනෙහස ආදරය ගෞරවය සංඝ ගෞරවය ඇති වෙන විදිහට දක්වන මේ දරුවෝ ගත්තත් ඒ වගේ දරුවෝ ආදරය ගන්නට ලැබෙව ලිංගත්ව ස්වාමීන් වහන්සේලා කොතන දැක්කත් සිනාමිසු මූලින් හරේ උන්වහන්සේලාට සංග්‍රහ කරන ස්වභාවයක් මේ දරුවෝ තුළ වුණා දකිනවා. මේ අම්මා තාත්තා දරුවෝ මේ විදිහට හදලා වඩලා සමාජයට එකතු කරලා තියෙනවා. කවුරුට එකතු වුණා ඉන්නේ බෑනවරු ගත්තත් ඒ වගේ එයාලත් ඒ වගේ පන්සලත් එක්ක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාත් එක්ක බොහොම සමීපව ලිංගතුල ඇසුරු නිසුරු කරන කිහිමායට මෙම පිළිබඳව දීර්ඝව ගැඹුරේ යම් අනුශාසනාවක් එකතු කරන්නට අවශ්‍ය නොවන වගේ තමයි හැඟීම අනේ පින් සිටුවරයා වගේ නිරන්තරයෙන්ම දන්තන් පූජා කරන ස්වාමීන් වහන්සේලාගේ ඕනෑපාකම් වේලා බලමින් කටයුතු සිදු කරන බොහොම සත්පුරුෂ දායක මාත්‍යේ දායක දායිකාවන් අතර බොහොම කලාතුරකින් දකින්නට පුළුවන් විරල ගණයේ දායක මහත්මයෙක් සහ දායක පවුලක් තමයි අපේ විජිත මහත්මයා ප්‍රදාන කොට ඇති මොන මහත්මිය දරුවන් ආදී කොට ඇති පින්වත් ඔබ ශාසන මාමකත්වයෙන් යුතුව ශාසනයේ විශේෂයෙන්ම තමන්ගේ ජීවිතය කැප කරලා ඒ තමන්ගෙන් වෙන යුතුකම් වගකීම් ටික හොඳට තේරුම් අරගෙන කටයුතු කරනවා වගේම නිරන්තරයෙන්ම ධර්ම පුස්තක මම බලාගෙන ඉන්නේ ඔය දවසේ මේ සතිය භාවනාව පිළිබඳව බොහොම වටිනා ධර්ම පුස්තකයක් හැමෝටම පූජා කරන්න දෙන්න මේ පොතක් මම කීප වතාවක් කියවන්න දෙන්නේ මේ භාවනාව පිළිබඳව බොහොම හොඳට ගැඹුරින් සරලව කෙනෙකුට යමක් අවබෝධ කරගන්නට පුළුවන් ආකාරයට මේ පුස්තකය නිර්මාණය කරලා තියෙන විජිත මහත්මයා ඒ වගේ දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් එකතු කරගෙන මේ දේ මේ අයට ලබා දෙන සුදුසුයි කියන චේතනාව සිතුවිල්ල තුළ පිළිතවලා තමයි මේ සත්‍යාවෙන් භක්තියෙන් මේ දානේ පූජා කරලා බලාපොරොත්තු වන්නේ මේ පින්කමේ ප්‍රාර්ථනාව අරමුණ තමයි විශේෂයෙන් පන්සලේ වැඩේ නැති ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ප්‍රධාන විහෙර වැසි මහා සංඝ රත්නයට ආශිර්වාද එකතු වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. වටිනා ආරණාවක් සිතුවිල්ලක් ප්‍රාර්ථනාවක් ඒ නිසා ඊටවැසි පූජනීය ස්වාමීන් වහන්සේලාට අපි මේ උතුම් පින්කම පළමු ආශිර්වාද එකතු කර උන්වහන්සේලා කරන ශාසනික ආගමික ශාස්ත්‍රීය ආදී කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේ. ඒ වගේ විදේශගත වෙන්න අපේ එච්.කේ. රචින් උතුම්වන්ට නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන උතුම් පින්කම තුළින් රචිත උතුම්වන්ට වැළඳිලා තිබෙන වැළඳෙන්නට තිබෙන රාහු කේතු රවිසඳු කුජ බුදු ගුරු විසනසරු ඥානසු ග්‍රහපල
සෙනසුරු අපලාදී දුරේ බුදු වේවා විදේශගත වෙන්න ආදර පරිසමේ බර පින් බරජ්ගේ රචින් පුතුණුවන්ගේ සියලු ප්‍රාර්ථනාවන් කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා රචිත් පුතුණුවන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කිය සාදු කියලා ආශිර්වාද එකතු කර මේ වගේ මිත්‍රුචි දරුවන්ගේ මුණුබුර මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත බලාපොරොත්තු සුභසිද්ධීන් ආදී සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන සිතුවිල්ලත් ඒ වගේම අනිත් දරුවෝ බැඳෙනුවන් දියණිය දේවිය කරන රැකිය ආදී කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කරදර බාධක දුරු වේවා සතුට සමාදානය ඇති වේවා ඔබ හැමෝම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා අනුමෝදන් කළා වූ පින විවිධ මහත්යාගේ තුල මහත්මියගේ මෞපිය පරම්පරාවල මේ පරිලෝකීය සෑම සිළුම දෙනා දැක අනුමෝදන් වේවා කියන සිතුවිල්ල විවිධ මහත්යාගේ මෞපියන්ගේ නාමයේ ගුණය රූපයේ සිහිපත් කරගෙන මොන මහත්මියන් ඒ මෞපියන්ගේ නාමයේ ගුණය රූපයේ සිහිපත් කරලා පින් දෙන්න ඉදම් මේ නාති නම්මෝ සුඛිතා වන්තු නාතයෝ කියන පාඨයේ දෙවර සම්පන්නක සංචයනයි ඉදම් මේ නාති නම්මෝ සුඛිතා साधनादिया विशेषगत වෙන අපේ රාජ්‍යන් පුතුණුවන්ට ආශිර්වාද කරලා ඒ වගේම මෙතන ඉන්න අපේ අධ්‍යාපනඥ දරුවන් මුගුරු මිනිබිරියන් හැමෝටම ආශිර්වාද කරලා ඔබ පිළින් ධර්ම දේශනාවකින් ඔබට ආශිර්වාද කරන වැඩගෙන සද්ධාව භක්තිය පෙරදි කොටගෙන පිළින් දේශනාවේ ආශිර්වාද කරගෙන විදේශ වෙන්න අපේ රාජ්‍යන් මහත්මා කරන පුතුණුවන් කරන කරන රැකියාදී කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරදර බාධක දුරු වේ රැස්වා කරවා හෝවා වාදිය විපසමනේ වේවා පුදුමවන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා කියන සිතුවිල්ලෙන් උතුම් පිළිගන්නේ ශ්‍රවණය කරන්න සාදු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්කෝ ච සූච සුවචෝ චස්ස මදුවනතිමානේ සම්තොස්සකෝච සුබරෝච අපකිච්චෝ ච සල්ලෝක වුත්තේ සම්තේන්ද්‍රයෝ ච නිපකෝච අපකබ්බෝ කුලේසු අනනුවිද්දෝන ච බුද්ධං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ පවදෙය්‍යොන් සුඛිනෝ වාකේ මිනෝන්තෝ සබ්බේ සත්තා भवन्तु सुखितात्ताये केचिपान भूतात्ति तसावा तावदावा नमसे साधिगावा ये महान्तावा मध्यमा रसकानुकतूला दिट्टावा एवा दिट्टा ये च दूरे वसन्ति अभिदूरे भूतावा सम्भवे शिवा सभ्ये सत्ता भवन्तु सुखितात्ता न परोपरं निकुब्बेत नाति मन्नेत पत्तचिनं पञ्चेभ्यः रोसना फटिक संज्ञाना न्यमन्यस दुःखमिच्छय्य मातायतानि अम्पुत्थं आयुषा एकपुत्तमनुरक्के वम्पि सब्भूतेषु मानसं भावये अपरिमाणं तञ्च सब्ब लोकस्मिन् मानसं भावये अपरिमाणं उद्धं दोजतिरियं च संवादं अवेरं असपत्तं तिक्तं चरन्निसिन्नो वासयानो वायावतस्य विगतमिद्दो एतं सतिं अदिट्टय्य ब्रह्ममेतं विहारं निदमाहो दिट्टिं च अनुपगम्य शीलवा दर्शनेन सम्पन्नो कामेश विनय्यगेदं नहि दातु गब्धशय्यं पुनरेति इति एतेन सच्चवच्चेन शुद्धिते होतु सर्वदा एतेन सच्चवच्चेन सर्वरोगो विनश्यतु एतेन सच्चवच्चेन होतु ते जयमङ्गलं तन्नं करो महावीरो मेदं करो महायशो शरणं करो लोकहितो दीपं करो ज्योतिन्दरो कुण्डन्यो जनपामुक्तो मङ्गलो पुरुषासको सुमनो सुमनो धीरो प्रेवतो रतिवर्धनो शोभितो गुणसम्पन्नो अनुमदस्ये जनुत्तमो पद्मो लोकपज्योतो नारदो वरसारथि पद्मोत्तरो सत्तसारो सुमेधो अग्रपुग्गलो सुजातो सबलोकगोप्यदस्सी नरसभवतदस्सी कारुणिको दम्मदस्सी तमोनुदो सिद्धतो समलोके दिशो वरद
संवरो पुष्पो वरिद समृद्धो विपस्सी च अनुपमोसिकी सब्बहितो सत्ता विश्वभू सुखदायको कुसुमजो सत्तवाहो कोणागमनोरनंजो गस्सको सिरि संपन्नो गौतमो सक्य पुंगवो ते संसच्चेन शीलेन कांतिमित्त बलेन च तेऽपि त्वाङ्गनुरक्कंतो वा रोगेण सुखेन चाति राजतो वा चोरतो वा मनुष्यतो वा अकितो वा उदकतो वा पिशाचतो वा कानुकतो वा कंटकतो वा नक्कत्तो वा जनपदरोगतो वा सद्धम्मतो वा असद्दिटितो वा सपुजतो वा चंडहत्ति असमिक गोन कुक्कुराय विचिक मणि सप्पदीपी अचतरच सूकर महिष यक्क रक्तसादिहि नाना भयतो वा नाना रोगतो वा नाना उपाद्यवतो वा रक्कं कन्नन्तो तथागतस्य दश पारमियो दश उपपारमियो दश परमत्त पारमियो पंचमहापरित्यागे तिसोचर्या पश्चिम भवे गब्भावक्कं तिं जातिं अभिनिक्कमनं प्रदानचर्यं बोधिपल्लङ्के मार विजयं सप्पन्युत ज्ञान पटिवेदन नवलोकोत्तर सभ्येऽपि मे धम्मेऽपि मे बुद्धगुणे आवाज्जित्वा वैशाल्यातिषु पाकारान्तरेषु त्याम रक्तिं परित्तं करन्तो आयस्मानन्दत् तेरोव्य कारुण्यचित्तं पट्टपेत्वा सभ्येत्वजंतो सबरोगो विनश्यतो माते भवत्वन्तरायो सुखी दीर्घायुको भव भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वबुद्धानुभावेन सर्वधर्मानुभावेन सर्वसङ्घानुभावेन सदा सत्ति भवन्तु ते नक्कत्तयक्कभूतानं पापग्गा निवारण हरितस्सानुभावेन हन्तु तेषां उपाद्यवे आकाशट्टा च बुम्मट्टा देवानागामहिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं आकाशट्टा च बुम्मट्टा देवानागामहिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु देशनं आकाशट्टा च बुम्मट्टा देवानागामहिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु तं सदाति।